ආයිබෝවන් කිව්වා. ඉතින් අපේ මේ විදේශගත වෙලා ඉන්න අපේ ආදරණීය ශ්‍රමිකයන් සියලුම දෙනා හට ලොකු බලාපොරොත්තු සහගතව ලොකු දෙයක් කරගන්නට වටිනා කියන පණිවිඩයක් තමයි මම අද දවසේ අරගෙන ආවේ. ඇත්තටම මම හිතනවා මේක ඔයාටත් ඔයාගේ යාළුවන්ටත් ඉතාමත්ම වටිනා වීඩියෝ එකක් වෙයි කියලා වෙලා. මොකද ජීවිතේ ගොඩක් අයට බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තුත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් රටකට ගිහිල්ලා සෑහෙන දුක් විඳින්නේ අපේ ශ්‍රමිකයන් විදිහට ඒගොල්ලන්ගේ බලාපොරොත්තු සාක්ෂාත් කරගන්නයි. ඒගොල්ලන් දරුවන්ට උගන්වන්න, පවුලේ නලත්තුව, ඉඩමක් කඩමක් ගන්න, ගේ හදා ගන්න, යාන වාහනයක් ගන්න. ඉතින් මේ වගේ ලොකු අහිංසක බලාපොරොත්තු තමයි ඒ හැම කෙනෙක්ගේම හිතවල තියෙන්නේ. ඒ හිතවල දින අහිංසක බලාපොරොත්තුත් එක්කම ඒගොල්ලෝ මහා මෙරක් තරම් දුක් විඳිනවා රටවල් වලට ගිහිල්ලා. ඒක අපි දන්නවා. මොකද හේතුව මම ඉස්සෙල්ලා දවසක් කියලා තියෙනවා. දවසම වැඩ කරනවා ඉවරයක් නැහැ. වැඩ ඉවර කරන්න බෑ කවදාකවත් ඒ ගෙවල් වල. එහෙම වැඩ කරගෙන යනකොට කවදාකවත් තුන් වේල කන්න හම්බෙන්නේ නැහැ වෙලාවට. ඒ කන්න ඉඳලා බඩ කෙනලා කන්න ගත්තත් බත් එක අතට ඔන්න බාබා කියයි සමහර ලාවට කිරි කෝපි හදන්න කියයි මතාම එකෙන් බඩු ගහන්නලා කියයි ඒක ගේන්න කියයි ගෑස් එක ගෙනියන්නේ කියයි මේ වගේ කතන්දර තියෙනවා. අපි ඒ ටික පස්සේ කතා කරමු. දැනට අපි වැදගත් දේ කතා කරමු. රයිට්. එතකොට ඕගොල්ලන් අහලා තිනවා හැමදාකම මේ ලෝන් එකක් දෙනවා කියනවා මහජන බැංකුව ලංකා බැංකුව තවත් බැංකුව වලින් ලෝන් එකක් දෙනවා කියලා තිනවා මේ රටේ ඉන්න කට්ටියට මේ ලෝන් එක ගත්ත කෙනෙක් තාම අපි අහලා නැහැ. ගන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. හැබැයි ඒගොල්ලොත් ආසාවෙන් ඉන්නවා මේ ලෝන් එක ගන්න. කවුරුත් ආසයිනේ. දියුණු වෙන්න, ජීවිතේ ජය ගන්න කවුරුත් ආසයි. ඉතින් ඒක නිසා අද මම ගෙනාවේ ඕගලන්ට හරිම පිළිතුර තමයි මේ ලෝන් එක ගන්නව නම් ගන්න පුළුවන්ද, බැරිද, ගන්නව නම් මොනවද කරන්න ඕනේ, ඒක කොහොමද වෙන්නේ, කීයක් ගන්න පුළුවන්ද කියලා හරිම තොරතුරු ටික මම අද අරගෙන ආවා ඕගලන්ට. හරි. ඉතින් මම හිතනවා ගොඩක් සතුටු හිතේ ඕගලන්ට. ඉතින් මේක ඔයාට වටිනවා වගේම ඔයාගේ යාළුවන්ටත් වටිනවා. ඉතින් අපි සිංහල මිනිස්සු, අපි ලංකාවේ මිනිස්සු මොන જાතියක් වුණත් කමක් නැහැ විශේෂයෙන්ම. ඉතින් ඒක නිසා අපි නිහතමානී වෙමු. අපි ඒක නිසා මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ලෙන්ගතු මනුස්සකමින් මේක බලලා ඔයත් කරගන්න පුළුවන් මේ දේ කරගන්න කියලා. හරි. ඊට අමතරව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා මට කමෙන්ට් එකක් දෙන්න. මම ඒ හරහා ඔයාලට උදව් කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් මෙහෙම එකක් තියෙනවා. ලංකා බැංකුව මම මේ ඊයේ ගත තොරතුරු තමයි ඔයගොල්ලන්ට මේ අද දෙන්නේ. ලංකා බැංකුවේ ඊතර සවිය ණය යෝජනා ක්‍රමය. ඔය හරහා තමයි ඔයගොල්ලන්ට මේ ලෝන් එක හම්බ වෙන්නේ. හරිද? ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව පිළිගත හැකි ඕනෑම කටයුත්තක් සඳහා යොදා ගැනීමට කුවේට් දේශයේ වළංගු රැකියා වීසා බලපත්‍රයක් යටතේ සේවය කරන ඔබට ලංකා බැංකුවේ ඊතර සවිය ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදලක් අයදුම් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ඔක්කොටම පුළුවන්. රයිට්? ඊළඟට තියෙනවා මේකේ ණය ලබා දීමේදී හා ණය මුදල තීරණය කිරීමේදී ලංකා බැංකුව සමග ගනුදෙනු කර ඇති කාලය හා ඔබ කුවේට් හිදී ලබා ගන්නා වැටුප පිළිබඳ සලකා බලනු ලැබේ. ඒ කියන්නේ ඔයාලා කුවේට් එකේ ලබා ගන්න වැටුප, එහෙම නැත්නම් සෞදිය ලබා ගන්න වැටුප, එහෙම වෙනත් රටක ලබා ගන්න වැටුප අනිවාර්යෙන් සලකා බලන වැටුපේ කොහොමද කියලා. ඒ ගන්න ණය මුදලත් එක්ක. හරිද? ඒ වගේම ලංකා බැංකුවත් එක්ක ඔයගොල්ලෝ ගනුදෙනු කරලා තියෙන කාලය. දැන් මේක මහජන බැංකුව නම් මහජන බැංකුවත් එක්ක ගනුදෙනු කරලා තියෙන කාලය. දැන් මම කතා කරන්නේ ලංකා බැංකුව ගැන. ඒතර අනිත් හැම බැංකුවකටත් ඒ විදිහටම තමයි මේ ප්‍රොසෙස් එක යන්නේ. හරි? එතකොට ඒගොල්ලෝ කියනවා මේක ලබා ගන්නව නම් මොන වගේ සුදුසුකම් ලබා තියන අයටද ලබා ගන්න පුළුවන්. මේකට අවශ්‍ය වෙන සුදුසුකම් මොනවද? ඔයගොල්ලෝ ණයක් ලබා ගන්න. දැන් ඔයගොල්ලෝ ඉන්නේ ඊතර. ඔයගොල්ලෝ රටවල් වල සේවය නිරත වෙලා ඉන්නවා. වැඩ කරනවා. දැන් ඔයගොල්ලන්ට ගන්න ඕන ණයක් මේක. දැන් කොහොමද ණය ගන්න මොනවද මේ සුදුසුකම්? මෙන්න මේ ටික තමයි. ප්‍රධානම දේ තමයි කුවේට් ඉඳලා ලංකා බැංකුවේ තමාගේ නමින් ඇති ගිණුමක් හරහා මාස 3කට වඩා සල්ලි යවලා තියෙන්න ඕනේ. ඔයාලා කුවේට් එකේ, ඔයාලා සෞදියේ, ඔයාලා ලෙබනට් වල මේ කොයි රටක හින්දියත් ඔයගොල්ලෝ මේ ලංකා බැංකුවේ හෝ ඔයගොල්ලෝ මහජන බැංකුවේ හෝ ගිණුමක් ඔයගොල්ලෝ නමට තියෙන්න ඕනේ. හැබැයි ඔයගොල්ලෝ පුතාගේ දුවගේ අම්මගේ නමට නෙමෙයි. රටේ ඉන්න ඔයාගේ නමට ගිණුමක් තියෙන්න ඕනේ. මේ ගිණුමට මාස 3කට නොවැඩි කාලයක් මුදල් යවලා තියෙන්න ඕනේ. ඒ මුදල් තියෙන්න අවශ්‍ය නැහැ. ඒ මුදල් ගනුදෙනු කළාට කමන්නේ අරගත්තා ඒක ඉවරයි. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලංකා බැංකුවට හෝ මහජන බැංකුවට මුදල් ගිහිලා තියෙන්න ඕනේ. රයිට්? ඊළඟට කියනවා මේ යවපු සල්ලි ගිණුමේ තියන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ කියනවා ගිණුමේ තියන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ ඒක යවුවා, ගෙදර වීදමට ගත්තා. ප්‍රශ්නයක් නැහැ ඒක. හරිද? ඊළඟට ඕගොල්ලන්ට තවත් ක්‍රමයක් මම කියලා දෙන්නම්. දැන් ඕගොල්ලන්ගේ බැංකුවට යවන සල්ලි ගෙදරින් ගන්න ඕගොල්ලෝ කාඩ් එක ඕනේ. සෝරි. ඒ වගේම එක්ක බැංකුවට ගිහිල්ලා මොන හරි ක්‍රමවේදයක් හදලා තියා ගන්න ඕනේ. නමුත් ඕගොල්ලන්ට දැන් පුළුවන් මේක දැනුවත් කිරීමක්. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන් රටේ ඉඳගෙන ලංකාවේ නියෝජිතයෙක් ඕගොල්ලන්ගේ අදාළ බැංකුවේ නියෝජිතයෙක් හැම රටකම ඉන්නවා. කොහෙට සෞදි ලෙබනන් ඕන තැනක ඉන්නවා. ඒ නියෝජිතයා හම්බෙලා ඔයාලට පුළුවන් ඕගොල්ලන්ගේ SIM නම්බරයට කෝඩ් එකක් එනවා.
ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඔයගොල්ලෝ ෆෝන් එකට. ඊට පස්සේ ඕගොල්ලන්ගේ account එකටම සල්ලි දාගන්න පුළුවන්. දාගෙන ඔයාට ෆෝන් එකෙන් හරි ලේසියෙන් තප්පර 2-3ක් ඇතුළත ලයිට් බිල ගෙවන්න, වතුර බිල ගෙවන්න, එතනින් ගියාම වෙනත් දේවල් ගෙවන දේවල් ඒ හැම තැනටම සල්ලි ආවල් යාළුවට ආවල් account එකට මෙච්චරක් යවන්න ඕනේ. අද ණයට ඉල්ලුවා මේ හැමදේම ඔයාට තප්පර ගානේ ෆෝන් එකෙන් ඔයාටම සල්ලි යවා ගන්න, ගෙවා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි ලේසි පාසුයි. තාක්ෂණයේ දියුණුවේ මේ ලෝකේ ඒක නිසා තමයි මේ හැමදේම වෙලා තියෙන්නේ. ඊළඟ එක තමයි මෙන්න ලෝන් එක සම්බන්ධව විස්තර. තමාගේ ලංකා බැංකුවේ ඇති ගිණුම සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක්. ඔයගොල්ලන්ගේ ලංකා බැංකුවේ තියෙන ගිණුම හෝ මහජන බැංකුවේ තියෙන ගිණුම සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් වෙන්න ඕනේ. ඒක ඉතිරි කළ නැතුනට කමක් නැහැ. ඉතිරි කිරීමේ ගිණුමක්. ඒ ගිණුමේ නම. හරිද? ඊළඟට MARA. ඒකට කියන නම තමයි MARA කෙටි නම. ඊළඟට හෝ PFC ඩොලර් ගිණුම් කියලා කියන්නේ. සමහරු රටවලින් අය ආරම්භ කරලා තිනවා. ඉතින් මේ ඩොලර් ගිණුමක් හෝ ආරම්භ කළා තියෙන්න ඕනේ. එක්කෝ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් හෝ ඩොලර් ගිණුමක් ආරම්භ කළා තියෙන්න ඕනේ. වසරකට නොඅඩු ස්ථාවර කාලයක් සඳහා වළංගු රැකියා කොන්ත්‍රාත්තුවක් සහිතව කුවේට්හි සේවයේ නියතු ශ්‍රී ලාංකික පුරවැසියෙකු වෙන්න ඕනේ. අපි දැන් මේ කුවේට් ගැන කතා කරනවා. නමුත් ඕගොල්ලෝ හිතා ගන්න මේ සියලුම රටවලට මේක මිඩ්ල් ඊස්ට් රටවලට පොදුයි. මිඩ්ල් ඊස්ට් රටවලට. හරි. එතකොට වසරකට නොවැඩි කාලයක් ඒ රටේ සේවය කරලා තියෙන්න ඕනේ සුදුසුකම. වසරකට වැඩි. වසරක් අඩුම. හරිද? කොහොමත් ටිකට් එකක් දෙන්න අරගෙන කෙනෙක් ගෘහ සේවයට යන්නේ වසර 2කින් අඩුම කොන්ත්‍රාත් කාලය. ඉතින් වසරක් කියන එක සාමාන්‍ය දෙයක් නේ. එහෙම කාලයක් තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි ලංකාවෙන් නෙද්දී SLBFC ලියාපදිංචි වෙලා තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ විදේශ කාර්යාංශය හරහා ලියාපදිංචි ඒජන්සියකින් යනකොට විදේශ කාර්යාංශය හරහා ඔයගොල්ලෝ ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වෙනවා මේ ණය මුදල ලබා ගැනීම සඳහා. ඊළඟ තමයි ලංකා බැංකුවේ හෝ වෙනත් ණය ආයතනයක ණය හිතමතා පැහැර හැරී අයෙක් නොවෙන්න ඕනි. CRIB එකේ ණය පැහැර හැරී අයෙක් වශයෙන් නම සඳහන් නොවෙන්න ඕනි. ඔයගොල්ලෝ ලංකා බැංකුවේ, මහජන බැංකුවේ, වෙනත් බැංකුවක, වෙනත් මූල්‍ය ආයතනයක මුදල් ගනුදෙනු කරන සමාගම් පනතේ එහෙම නැත්නම් මහ බැංකුවේ ලියාපදිංචි ඕනම මූල්‍ය සමාගමකට ඔයගොල්ලෝ ගෙවීමකට ලක් වෙලා ඒ ගෙවිය පැහැර හැරලා තියන්න බෑ. ක්‍රිබ් එකට ගිහිල්ලා තියන්න බෑ. මේ ණය ගන්න නම් ක්‍රිබ් එකට ගිහිල්ලා නැතුව තිබුණොත් ඔයාලට මේ ණයට ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට ණය සුරකුම ඇප. දැන් මේක දෙනකොට ඇපයක් ඕනම දෙයක ඇපයක් ගන්න ඕනේ. එතකොට මෙම ණය මුදල ලබා ගැනීම සඳහා පහත ආකාර ඇපකරුවන් දෙකක් අනිවාර්යෙන් ගන්න ඕනේ. පළමු ඇපකරු මතක තියාගන්න හොඳට අහගන්න. දැන් මේ ණය ගන්නවා නම් ඕගොල්ලෝ රට ඉඳගෙන ඕගොල්ලෝ ඇපකරුවන් දෙන්නෙක් අවශ්‍ය වෙනවා. අන්නේ ඇපකරු දෙන්න තමයි ඔබට සාමාන්‍ය හෝ වැඩි වැටුපක් ලබා ගන්න ලංකා බැංකුවේ ගිණුමකට සල්ලි යවන විදේශ රැකියාවක කරන අයෙක් වෙන්න ඕනි. ලංකා බැංකුවේ හෝ මොනවා හරි බැංකුවක ඕගොල්ලෝ ණයක් ලබා ගන්න යනවා නම් ඕගොල්ලෝ ගිණුම ලංකා බැංකුවේ තියෙනවා. ඒතර ඕගොල්ලෝ ලංකා බැංකුවේ අනිවාර්යයෙන්ම තවත් ගිණුමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඕගොල්ලන්ට වැඩි වැටුපක් ලබන කෙනෙක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. දෙවන ඇපකරු බැංකුවට පිළිගත හැකි ඔබගේ පවුලේ ළඟම සමාජිකයෙකු ඔබට ළඟම ඇති ලංකා බැංකු ශාඛාවට ගොස් සාකච්ඡා කර ගන්නා ලෙස පවුලේ අයෙකුට දන්වන්න. ඔබගේ ගමේ ඔබගේ නෑදෑයේ කවුරු හරි ඉන්නවනම් ඔබට අස්සම් කරන්න කැමතියි කියලා ඔබට පුළුවන් එයාට කියන්න ළඟම දැන් වාගේ අපි හිතමු ලංකා බැංකුවේ ගිණුමක් තියෙනවා කියලා. එක්ක මහජන බැංකුවේ ගිණුමක් තියෙනවා. ඒතර එයත් ඒ ගිණුමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. එයාට කියනවා ඔයා ගිහිල්ලා බැංකුවට ගිහිල්ලා චුට්ටක් කතා කරන්න මම ලෝන් එක ගන්න යනවා. මට අපේ රස්සම් කරනවා මේ ඊතර සවේ කියන යෝජනා ක්‍රමයටද කොහොමද මේක කරගන්න කියලා කතා කරගන්න කියලා එයාට කිව්වහම එයා ගිහලා කතා කරගෙන එයි. හරි. ඊළඟ එක ණය දෙන කාලය. උපරිම කාල සීමාව අවුරුදු 3ක් වන අතර මේ ඔබගේ ඉතිරිව ඇති වළංගු කොන්ත්‍රාත්තුවේ ගිවිසුම් කාල සීමාව මත තීරණය වේ. උපරිම කාල සීමාව ණය දෙන්නේ ණය ගෙවීමට නම් අවුරුදු 3යි. හැබැයි ඒක එහා මෙහා වෙන්න පුළුවන් ඔයාගේ කොන්ත්‍රාත් කාලය මත. ඔයාගේ වීසා තියෙන කොන්ත්‍රාත් කාලය මත. සමහර ලාවට ඔයා ලෝන් එක ඇප්ලයි කරනවා, ලෝන් එක ඔයාට දෙනවා. එතකොට ඔයාට තියෙන තව අවුරුදු 1මාරයි. මේගොල්ලෝ අවුරුදු 3ක් දුන්නට ඒ අවුරුදු 1මාරේදී ඔයාට ලංකාවට එන්න වීසා ඉවරයි. කොන්ත්‍රාත් කාලය ඉවරයි. එතකොට ඔයාට අවුරුදු 1මාරේ මේ ණය ගෙවන්න වෙනවා. එහෙම දෙයක් ඒකෙදි බැංකුවත් එක්ක කතා කරලා ඒ අවශ්‍ය විදිහට කරගන්න පුළුවන්. හරි. ඊළඟ එක තමයි උපරිම ණය මුදල හා පොලිය. උපරිම සීමාව රුපියල් මිලියන 2.5යි. ඒ කියන්නේ උපරිම සීමාව මිලියන 25ක් දක්වා ඔයාලට ණයක් ගන්න පුළුවන්.
මිලියන 25ක් දක්වා ණයක් ගන්න පුළුවන්. ගෙවීමේ හැකියාව සහ ඔයාගේ සැලරි එක සම්බන්ධව සහ ඔයාගේ අත්සන් කරන ඒ අපකරුවාගේ ඒ ඩොකියුමන්ට්ස් ක්ලියර් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මිලියන 25ක් දක්වා ණයක් ගන්නීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට ණය මුදල තීරණය කිරීමේදී ලංකා බැංකුව සමග ගනුදෙනු කර ඇති කාලය හා ඔබ කුවේට්හිදී ලබා ගන්නා වැටුප පිළිබඳ සලකා බලනු ලබයි. ඒක මම එවෙලත් කිව්වනේ. අවශ්‍ය ලිපි ලේඛන. ඔන්න බලන්න දැන් ඔයාලා ලෝන් එක ගන්නවා ඔයාලට අවශ්‍ය කරන ලිපි ලේඛන. දැන් මේක කිසි කෙනෙක් මම හිතන්නේ දන්නේ නැහැ හරියට මම මේ හැම විස්තරම මේ වීඩියෝ ටික දිග වැඩි වෙනවා. ඒත් ඔකට හරි විස්තරය කියන්න ඕනේ. ආය අසරණ නොවෙන්න. අන්න ඒක නිසා තමයි මම මේ හරි ටික ඔක්කොම දාන්නේ. එතකොට ඔබ ලබා දිය යුතු ලේඛන පහත ලේඛන අනිවාර්යෙන් ලබා දිය යුතු බව සලකන්න. මෙන්න මේ ලේඛන ටික අවශ්‍යයි. වළංගු කොන්ත්‍රාත්තුවේ ගිවිසුම් සහතික කළ පිටපතක්. ඔයා ඒජන්සියෙන් රටට එනකොට ඔයාට ගිවිසුම් පොතක් හම්බ වෙනවනේ. අනේ ගිවිසුම් පොතේ සහතික කරන්න ඕනේ. සහතික කරලා ඒකේ කොපි එකක් අවශ්‍ය වෙනවා. ඊළඟ තමයි බාබාගෙන් කුවේට් හැඳුනුම් පොත. බාබාගේ කුවේට් හැඳුනුම් පොත අවශ්‍යයි. ඒක අපිට තියෙනවා දැන් අර සිවිල් හැඳුනුම් පොතක්, ජාතික හැඳුනුම් පොත. ඒ වගේ බාබාලටත් තියෙනවා. අන්නේ හැඳුනුම් පොතේ කොපියක් තමයි අවශ්‍ය කරන්නේ. ඊළඟට බාබාගෙන් ලියුමක් අවශ්‍ය කරනවා. මොකද බාබානේ පඩි දෙන්න ඕගලන්ට. මෙයා මේ පඩියෙන් කපලා හරි දෙන්න කැමති කියන තමයි එයා එතන ලියුමෙන් සඳහන් කරන්න ඕනේ මං හිතන විදිහට. ඊළඟට විදේශ සේවා කාර්යාංශයේ ලියාපදිංචි සහතිකයේ පිටපතක්. පැහැදිලිද? ලියාපදිංචි සහතිකයක් ඕනේ, සහතිකයේ පිටපතක් ඕනේ විදේශ කාර්යාංශයේ. හරිද? ඊළඟට කුවේට් වීසා බලපත්‍රයේ පිටපතක්. ඔයගොල්ලෝ කුවේට් එකට නම් සෞදියට නම් මේ බලපත්‍රයේ පිටපතක්. හරිද? ඊළඟට කුවේට් හැඳුනුම් පත්‍රයේ පිටපතක් සිවිල් ID එකේ. කියන්නේ කුවේට් එකට හැඳුනුම් පතක් හදනවනේ ඔයගලන්ට. ඒකේ පිටපතක් ඕනේ සිවිල් ID එකේ. ලංකාවේ ජාතික හැඳුනුම් පතේ පිටපතක්. ලංකාවේ තියෙන අපේ ජාතික හැඳුනුම් පතක්. ඒකෙත් පිටපතක් ඕනේ. ඊළඟ රටේ ඉන්න අපකරු ලබා දිය යුතු ලේඛන. දැන් මේ මං ඉස්සෙල්ලා කිව්වේ ණය ගන්න ඔයා නම් ඔයාට අවශ්‍ය කරන ලිපි ලේඛන ටික තමයි මේ කිව්වේ. දැන් ඊළඟට තියෙනවා එයාට අපකරුවන් දෙන්නෙක් ඕනේ ලංකාවේ එක්කෙනා රටින් එක්කෙනයි. දැන් අපි මේ කතා කරන්න යන්නේ රටේ ඉන්න අපකරුවාගේ අවශ්‍ය කරන්නේ මොනවද කියන එක. වළංගු කොන්ත්‍රාත්තුවේ ගිවිසුම් සහතික කළ පිටපතක්. එයත් රට ඉන්නවා. ඒ වළංගු කොන්ත්‍රාත්තුව අයර කාල සීමාවක් තියෙනවා. ඒකේ ගිවිසුමක් අත්සන් කරලා දෙනවා. ඒකේ වළංගු විදිහට සහතික කරපු පිටපතක් ඕනේ. එක. විදේශ සේවා නීති කාර්යාංශයේ ලියාපදිංචි සහතිකයේ පිටපතක්. ඒකත් එයාට අවශ්‍යයි. වාගේ වගේම තමයි. කුවේට් වීසා බලපත්‍රයේ පිටපතක්. පැහැදිලිව මතක තියාගන්න. විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්. කුවේට් හැඳුනුම් පත්‍රයේ පිටපතක් සිවිල් ID එක. ලංකාවේ ජාතික හැඳුනුම් පත්‍රයේ පිටපතක්. මේ ටික එයාට අවශ්‍යයි. මේ පළවෙනි අපකරු රට ඉන්න එක්කෙනා. රට ඉන්න එක්කෙනා ණය ගන්නකොට රටින් එක්කෙනෙක් අවශ්‍ය වෙනවා. එයාගේ යාළුවෙක් හරි කවුරු හරි. අන්න එයාට අවශ්‍ය කරන ලියකියවිලි ටික මේ තියෙන්නේ. ඊළඟට ලංකාවේ ඉන්න අපකරු ලබා දිය යුතු ලිපි ලේඛන. දැන් මේ ලංකාවෙත් තව එක්කෙනෙක් ගන්න අපි අපකාරයෙක් ඥාතියෙක් හරි යාළුවෙක් හරි. අන්න එයාට අවශ්‍ය කරන ලිපි ලේඛන තමයි මේ තියෙන්නේ. ලංකාවේ ජාතික හැඳුනුම් පොතේ පිටපතක්. ඔබට ළඟම ඇති ලංකා බැංකු ශාඛාවෙන් ඉල්ලා සිටිනු ලබන ලේඛන. මේ සාකච්ඡා කර ගන්නා ලෙස පවුලේ අයෙකුට දන්වන්න. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ. එයාට පුළුවන් ඒ ටික ඒක අවශ්‍යයි. ලංකා බැංකුවට හෝ මහජන බැංකුවට ගිහිල්ලා කමර්ෂල් බැංකුවට ගිහිල්ලා අවශ්‍ය විදිහට කතා කරගත්තාම ඒගොල්ලෝ කියනවා එයාට අවශ්‍ය කරන ලිපි ලේඛන ටික මොනවද කියලා. ඉතින් එතකොට මේ සියලු ලිපි ලේඛන සකසලා ඔයාලා කුවේට් දින්නේ සෞදි දින්නේ අදාළ තැන ඉන්නවා ලංකා බැංකුවේ කමර්ෂල් බැංකුවේ මහජන බැංකුවේ මේ නියෝජිත මහත්වරු ඉන්නවා. ඒගොල්ලන්ට WhatsApp මාර්ගයෙන් ඕගොල්ලන්ට පුළුවන් මේ ගැන කතා කරලා මේ අවශ්‍ය ඩොකියුමන්ට් ටික කොපිස් ටික දැම්මට පස්සේ එයා ඔයගොල්ලන්ට සම්බන්ධ වෙලා ඕගොල්ලන්ට නිබඳවම ඕගොල්ලන්ට මේ ණය ගන්න පහසු කරලා දෙන්න, ණය ඇප්ලිව් කරලා දෙන්න ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා. මොකද ඒගොල්ලොත් කැමති ඕගොල්ලන්ට ණය දෙන්න. බැංකුවක් වුණාම ණය දෙන්න ඕනේ. නැත්තම් බැංකුව පැවැත්මක් නැහැ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ ණය දෙන්නේ බොල් ණයට කපා හරින්න බෑ. ඕගොල්ලෝ ලිපි ලේඛන ටික හරිනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ණය දෙන්න සූදානම් ඕනම බැංකුවක් ඕනම කෙනෙකුට. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ට මම කියනවා මහා ලොකු ලිපි ලේඛන ටිකක් ඉල්ලලා නැහැ. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ට අවශ්‍ය කරන්නේ පුංචි පුංචි ලිපි ලේඛන ටිකක් විතරයි. ඉතින් ওই ටික ඕගොල්ලෝ හදාගත්තට පස්සේ ඔන්න පැහැදිලිවම මම අද දැම්මා ඕගොල්ලන්ට මේ ණය ගත්ත කෙනෙක් නැහැ. ගන්න කිසි කෙනෙක් දන්නේ නැහැ. කොහොමද ගන්න කෙනෙක් ඔන්න මම අද පැහැදිලිව මොනවද අවශ්‍ය කරන්න කියලා දැම්මා. ඉතින් මම ලොකුම ආයාචනාත්මක ඉල්ලීමක් ඉල්ලනවා. ලාංකිකයෙක් විදිහට ඕගොල්ලෝ වෙනුවෙන් කතා කරන කෙනෙක් විදිහට ඇත්තටම මේ වීඩියෝ එක ඕගොල්ලන්ගේ යාළුවන්ට ඇත්තටම යවන්න. යවලා ඒගොල්ලන්ටත් කියන්න මේ රටේ ඉන්න හැමෝගෙම ජීවිත සාක්ෂාත් කරන්නට අපි ඇත්තටම ප්‍රාර්ථනා කරන හැමෝටම ගන්න ලැබේවා කියලා. එහෙමනම් ඉතින් අදට සමුගෙන යනවා තවත් දවසක ආයෙ වෙනවතත් අලුත් වීඩියෝ එකකින් ඔයාලට වැදගත් දෙයකින් මම එන්නම් අරගෙන. එහෙනම් මොනවා හරි ප්‍රශ්නයක් තුනක් කමෙන්ට් එකකින් හරි දාන්න. මම ඒකට උත්තර දෙනවා. එහෙනම් ඔක්කොටම ආදරෙයි ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒතර ඉන්න ඔයගොල්ලෝ හැමදෙනාගේම හිතවලට දිරි ශක්තිය ලැබේවා. වැඩපොළ ටික කරගෙන යන්න බලාපොරොත්තු සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමුගෙන අවසරයි ආදරෙයි ජයෙන් ජය වේවා.